මේ ලංකාවේ මෙතන ගාල් එතනට ඇවිල්ලා අද ඔය කට්ටිය දැක්කත් දන්නේ අපේ මිහින්තලේ ස්වාමින් වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා මේ පහුගිය දවස් දෙක තුනේ වෙච්ච සිදුවීම් සම්බන්ධ හරි ලස්සනට ශ්‍රී ලංකා සිටියමක් ගැන ඒකේ ගාල් තියෙන තැන පෙන්නනවා මේ අහවල් තැන තමයි මේ සිද්ධිය වෙලා තියන්නේ අයට ආසන්නයි කියලා. ඉතින් මේ ඇත්තටම අපේ හාමුදුරනේ ඔබ වහන්සේට තියෙන්නේ ඔය වගේ දේවල් නෙවෙයි. අපි මේ බණිනව මොනවත් කරනවනේ මම කැමති නෑ ස්වාමීන් වහන්සේලා සම්බන්ධව කතා කරන්න. නමුත් ඔබ වහන්සේට අපි ගෞරව කරන නිසා මේ දේ කියන්න ඕනේ. ඔබ වහන්සේට තියෙන්නේ ඕකනේ. ඔබ වහන්සේට තියෙන්නේ ගිහියන්ට ධර්මය අවබෝධ කරලා දෙන්න. එතකොට ඒකට නම් විහාරස්ථානයේ රැඳී සිටින්න වෙනවා. මේ වගේ දේශපාලඥයන්ට අහු වෙලා දේශපාලන වෙනුවෙන් මේ වගේ වොයිස් කට් දෙන්න මේ වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මෙන්න මේ විදිහට ඇත්තටම ඔබ වහන්සේ නිකන් මිනිස්සු අතර අපසාදයට ලක් වෙන එක විතරයි. ඒ හින්දා මේ වගේ දේවල් කරන්න එපා. ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පන්සලට වෙලා ඉඳලා ගිහියන්ට ධර්මය අවබෝධ කරලා දෙන එක පමණයි. ඉතින් කරන්න දෙයක් නැහැ මේ වීඩියෝ එක දාන්න වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අද උදේ තිබු මීඩියා කන්ෆරන්ස් එකේ වීඩියෝ එක මම මේ පැත්තෙන් දානවා. පොඩක් ඔය කට්ටිය බලන්නකො බලලා හිතන දෙයක් කියන්න. වෙන මොකොත් කියන්න ඕනේ. හිතන දෙයක් අපේ ස්වාමීන් වහන්සේට බයින්නේ කරන්න නැතුව හිතන දෙයක් කියන්න කියන හැටි. මෙහෙම මොකක් හරි මිසයිලයක් ගහනවා. මේ පැදුර දිගෑරනවා වගේ මේ මෙතනින් පටන් ගත්තාම එක ඔය මොකද කිලෝමීටර් 10 2000 ගහනවනේ. එකක් මෙතනින් තිබ්බහම ගිනි තිබ්බහම මුළු රටම ඇවිල්ලා අලු වෙලා යනවා හිස් භූමියක්. ජනාධිපතිතුමා තව වචනයක්වත් මේ සම්බන්ධයෙන් කතා රටේ රජා වචනයක්වත් කියලා නැහැ. අපි මේක හිලා දකින්න අපි මේක කැමති නැහැ. හැබැයි විපක්ෂ 나යකලා රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා ඔය ඔක්කොම කතා කරලා කියලා තිබුණා. මම දන්නේ නැහැ මේ කියන්නේ කිලෝමීටර් 40යි. ඇමරිකාව තියෙන කෙළවරේ දවස් 3ක් විතර යන්න කිව්වා. හරිද? දවස් 3ක් යනවා සාමාන්‍ය යන්න කිව්වා. එන්නත් එහෙමයි. 4 එපා වෙනවා ඇමරිකාවට යන්න කිව්වා. ඒ තරම් දුරයි. ඒ අපහසුම ගමනක්. එතකොට මේ ලංකාවේ මෙතන ගාල් එතනට ඇවිල්ලා ගැහුවා. දැන් එයාලගේ වීඩියෝ අරව මගේ දැන් මොන ගිවිසුම් ගහලා තියෙනවද දන්නේ නැහැ. එතන අපි දන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවනේ දන්නේ. ඒ හින්දා දැන් මේ සිද්ධියත් එක්ක හරි භයානක තත්ත්වයක් තියෙනවා. අනේ අපි ඉතින් අර කිව්වා වගේ හුණ්ඩුවේ රටක් නෙමේක. මේ හුණ්ඩුවේ රටක් මේක. එහෙම වෙච්චාම මේ පැදුර එළුවා වගේ ලංකා සිටියම තියලා මේ යාපනයේ පැත්තෙන් මෙහෙම තියනවා. මෙහෙම මොකක් හරි මිසයිලයක් ගහනවා. මේ පැදුර දිගෑරනවා වගේ මේ මෙතනින් පටන් ගත්තාම එක ඔය මොකද කිලෝමීටර් 10 2000 ගහනවනේ. එකක් මෙතනින් තිබ්බහම ගිනි තිබ්බහම මුළු රටම ඇවිල්ලා අලු වෙලා යනවා හිස් භූමියක්. හැබැයි ආතසික්ලාක් මහත්තයා මේ රටේ ගැන නම් කියලා නැහැ. එතුමා කියලා තියෙනවා ඔය ඉරාන ඉරාකේ පිළිබඳව මැද පෙරදිග ගැන. හැබැයි ජනාධිපතිතුමා හොඳට මතක තියාගන්න ඕන ජනාධිපතිතුමා තව වචනයක්වත් මේ සම්බන්ධයෙන් කතා මැති ඇමතු කතා කළා වැඩක් නැහැ. රටේ රජා කතා කරන්න එපේ. රටේ රජා වචනයක්වත් කියලා නැහැ. අපි මේක හිලා දකින්න අපි මේක කැමති නැහැ. හැබැයි විපක්ෂ නායකලා රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා ඔය ඔක්කොම කතා කරලා කියලා තිබුණා. හැබැයි රට කරවන ප්‍රධාන පුරවැසියට තව බැරි වුණා මේ ඉරානයේ අපිට මාන හිමිකම් වෙලාවේදී පවා යුද්ධයේදී පවා අපිට උදව් උපකාර කර මිනිස්සු වැව් වමුණු හදන්න. ඔය හිල් තිබිච්ච වැව් වමුණු බදුල්ල පැත්තේ එහෙම තිබ්බේ. ඔය ඔක්කොම හදන්න උදව් කරේ මේ මුස්ලිම් අපි මේ මැද පෙරදිග මිනිස්සු.